ඔයාලා දැනටම දන්නා ඇති ටෙලිග්‍රෑම් ඇප් එකට ලොග් වෙනවා නම් SMS කෝස්ට් එකක් ගෙවන්න ඕන කියලා. වැඩි කතා නැතුව මම අද ඔයාලට කියලා දෙන්නම් SMS කෝස්ට් එකක් ගෙවන්න නැතුව account එකක් හදාගන්න විදිය. ඉස්සෙල්ලාම අපි Google එක ඕපන් කරගන්න ඕනි. ඊට පස්සේ search bar එකේ search කරගන්න ඕනි up to down Telegram කියලා. ඊට පස්සේ ඒක යට දෙන උඩම වෙබ්සයිට් එකට යන්න. ඒකේ තියෙනවා older versions කියලා. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඒකෙත් පල්ලෙහාට යන්න ඕනි. පල්ලෙහාට ඇවිල්ලා ඔකට හොයාගන්න ඕනි 7.9.1 කියලා. ඒක හොයාගෙන ඒක උඩ ටච් කරන්න. ඒකේ පල්ලෙහාට ආවට පස්සේ තියෙනවා download button එක. ඒක උඩ ටච් කරලා app එක download කරගන්න. ඊට පස්සේ අපි ඒකෙන් close වෙලා යන්න ඕනි Play Store එකට. ඊට ගිහිල්ලා ඔයාගේ profile icon එකට ටච් කරන්න. ඊට පස්සේ ඒකේ තියෙනවා Play Protect කියලා. ඒක උඩ ටච් කරන්න. ඒකේ තියෙන setting icon එකට click කරන්න. ඊට පස්සේ ඒකේ තියෙන general යටතේ තියෙන දෙකම off කරලා දාන්න. ඊට පස්සේ icons close වෙලා දැන් ආයි Google එකට යන්න. ඊට පස්සේ download කරගත්ත Telegram එක install කරගන්න ඕනේ. හරි දැන් install කරගත්ත Telegram app එක open කරගන්න. ඊට පස්සේ start messaging දෙන්න. ඊට පස්සේ continue දෙන්න. මේක allow දෙන්න. මෙතන ඔයාගේ number එක ගහලා මෙතන තියෙන සුදු පාට ඊතලයේ උඩ ටච් කරන්න. මේක yes දෙන්න, continue දෙන්න, allow දෙන්න. ඔයා කලින් type කරපු phone number එකට code එකක් එයි. ඒක මෙතන type කරන්න. message එකකින් හරි call එකකින් හරි එයි. හරි අපි දැන් account එක හදලා ඉවරයි. අපි දැන් Telegram එක update කරගන්න ඕනි. ඒකට අපි ආයෙ වරක් Google එකට යන්න ඕනි. Google එකට ගිහිල්ලා කලින් search කරපු website එකට ආයෙ යන්න ඕනි. ඒකට ගිහිල්ලා තියෙන latest version එක download කරගන්න ඕනි. ඊට පස්සේ අපි download කරගත්ත එකට ටච් කරාම update කියලා එනවා. ඒකට ටච් කරාම අපේ Telegram එක update වෙනවා. හරි එහෙනම් මම හිතනවා වීඩියෝ එකේ step එක හරියට follow කරපු ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැති වැඩේ හරියට කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න මම reply කරනවා අනිවාර්යෙන්. වීඩියෝ එක ප්‍රයෝජන වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්න. මම අදට ගිහලා යන්න ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හමු වෙමු.